හැම වෙලාවකදීම වෙනස් වෙනවා කියන එක ඔයගොල්ලන්ට තේරුම් ගන්න බෑ. ඒක තමයි මූලිකම හේතුව. හැබැයි ඔයාලා හැම තප්පරයක් පාසා ඔයගොල්ලෝ වෙනස් වෙනවා. මේක වෙනස් වීම ඔයාලා හදන්න ගියාට පස්සේ තමයි ඔයාලට මෙන්න මේ සිස්ටම් එකෙන් ඕගොල්ලෝ අවුල් වෙන්නේ. මේ සිස්ටම් එක සම්පූර්ණයෙන් අවුල් කරගන්නේ. බලන්න මේ ඇහෙන දැනෙන සියලු පරාසයන් තුළ ඒවා ඔයාගේ කරගන්න යන්න එපා. බලන්න පොඩි උදාහරණයක් ගැන බලන්න හිතලා උදේ 7ට නැගිටින එක්කෙනාද 8ට ඉන්නේ කියලා බලන්න. උදේ 7ට නැගිටින කෙනාද 8ට ඉන්නේ කියලා බලන්න. එතකොට කොච්චර විදියකට මේක පැය 24 වෙනකොට මේ සත්වයා මානවයා වෙනස් වෙවි යනවද? එහෙනම් මේ වෙනස් වෙන්නේ කොහොමද? වෙනස් වෙන්නේ මෙන්න මේ විශ්වයේ තියෙන රියැක්ට් එක. මේ විශ්වයේ තියෙන දත්ත වලින් තමයි ඔයාලා රියැක්ට් කරන්නේ. රියැක්ට් කරන්න කියන්නේ ඔයගොල්ලන්ට අදහස් දෙන්න, ඔයගොල්ලන්ට මෙහෙම හිතන්න, මෙහෙම කරන්න, හරම යන්න, මෙහෙම දෙන්න, මෙහෙම වෙන්න කියන එක ඔයාලා හිතනවා ඔයාලා කරන දෙයක් කියලා නෑ. ඒක එළියෙන් කනෙක්ට් වෙලා ඔයගොල්ලෝ මේකත් එක්ක රියැක්ට් කරනවා. හැබැයි රියැක්ට් කරනකොට මතක තියාගන්න හරි දේ හරි විදියට තේරුම් ගන්න. ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ ඔයගොල්ලොන්ගේ ඇතුළ හරි නම් එළියත් හරි. ඇතුළ හරියට රියැක්ට් කරගත්තොත් ඒ එන දත්ත හොඳට නිරීක්ෂණය කරගෙන නිහඬව, නිශ්චලව තමන් ඇතුළාන්තයට ඇහුම්කන් දුන්නොත් තමන් කාලයක් යද්දී තමන්ගේ මෙන්න මේ කියන අප්ඩේට් එක, මේ කියන වෙනස, මේ කියන සතුට, මේ කියන නිදහස තමන්ට ලැබෙනවා. ඒ කියන්නේ තමන් ඇහුම්කන් දිය යුත්තේ තමන්ට විතරයි. ඇත්තටම වෙන කෙනෙක් කතා කරනවා කියලා, වෙන කෙනෙක් මොනවා හරි කියනවා කියලා, වෙන දෙයක් දැක්ක කියලා ඒක ඔයා දැකලා ඒකට දෙන අගය නිසා තමයි ඔයා වෙනස් වෙන්නේ. එතන තමයි ඇති වෙන්නේ අර ආශාව, තණ්හාව, වෛර, ක්‍රෝධ, ලෝභ, දේශ, මෝහ කියන ටික. ඉතින් මම කියන්නේ හැම වෙලාවකදීම තමන්ගේ අතුලාන්තයට හුම්කන් දෙන්න. ඒව එක සිද්ධියක් විතරයි. එක සිද්ධියක්